සුබ දේශන. අද මගේ මාතෘකාව කොපමණ බණ ඇහුවත් වැඩන්නේ තමන් වෙනස් පුජ්‍යලේ කුණේ නැතිනම්. කොපමණ බණ ඇහුවත් වැඩන්නේ තමන් වෙනස් පුජ්‍යලේ කුණේ නැතිනම්. මම මේ පිළිබඳ කාරණා 22ක් කියනවා. මුලින්ම කියන්නේ බණ ඇහිීමට පෙර පුජ්‍යලේකේ தත්ත්වය, දෙවෙනියට කියන්නේ බණ ඇහුවට පස්සේ පුජ්‍යලේකේ தත්ත්වය. මේ කාරණා 23ක් කියන්නේ. පළවෙනි එක තමයි පෙර ආත්මාර්ථකාමී. පසු පරාර්ථකාමී. දැන් බණ අහන්න කලින් සාමාන්‍ය මිනිස්සෙක් හරි ආත්මාර්ථකාමී. තමන් ගැන විතරයි හිතන්නේ. නමුත් ඒක කාලයක් යනකොට දහමාල ප්‍රතිපදාව වුණාට තමන් පරාර්ථකාමී පිළිබාඩපත් වෙනවා. දෙවෙනි එක තමයි බණ අහන්න කලින් මෙයා අන්තගාමී පුජ්‍යලෙක්. හරි. බණ ඇහුවට පස්සේ යා මධ්‍යස්ථ මතධාරී. දැන් බලමු අපි උදාහරණයක් ගමු. ලෝක යුද්ධය ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ යුද්ධ මානසිකත්වය පවතින සිත අන්තවල පවතිනකට. සිත මධ්‍යස්ථ වුණාම පාරිශුද්ධයි. මධ්‍යස්ථ සිතක් තියෙන එක නම් හිතන්නේ මේ ලෝකෙට අපි නිකන් ඇවිල්ලා නිකන් යන එකේ මොකටද යුද්ධ කරන්නේ? නිකන් ඉන්න තියෙන්නේ. හරි. එතකොට අන්තගාමී සිත මධ්‍යස්ථ වෙනවා. හරි. ඒක උදාහරණයක් තමයි තමන්ගේ ඉස්සර දේශපාලන මත තිබුණා නම් දැන් මේ දේශපාලන මත කෙනෙක් නැති වෙලා යනවා. මධ්‍යස්ථ වුණාම දේශපාලනයක් කියලා ගන්න නැහැ. වෙලාවට ගියා කතරේ හො ගෙදර අවච්චරයි. තුන්වෙනි එක තමයි තනහඬ පෙරයා ගියදොර යාන වාහන වතු පිටේ ළමයින්ට ඇලිලා ඉන්නේ. බණ ඇහුවට පස්සේ කිසියකට ඇලීමක් නැහැ. කිසියකට ඇලීමක් නැහැ, යුතුයම ඉටු කරනවා. හතරවෙනි කාරණා තමයි ඒ පුජ්‍යලයා පෙර අපේක්ෂා සහගතයි. දැන් එයා උපේක්ෂා සහගතයි. අපේක්ෂා රෝගවල තියෙන හැමදේම අපේක්ෂා ගන්න. බණ අහන්න කලින් අපි හැමදේම අපේක්ෂා කරනවා. උපේක්ෂා සහගතයි. එයාට විශේෂත්වයක් නැහැ. උපේක්ෂාගත වෙන්නේ සමසිතක් ඇති වුණාම. ඇත්තටම මේකදී අර සතර බ්‍රහ්ම විහරණ තියෙනවානේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා. ඒතර ආධ්‍යාත්මික මාර්ගයේ කෙරවලටම ගියවම තමයි මේ උපේක්ෂාව කියන එක මතුවෙන්නේ. හරි? එතකොට එයාට විශේෂිත පුජ්‍යලෝ කියලා නැහැ. ජනාධිපතිත් එකයි සාමාන්‍ය මනුස්සයත් එකයි උපේක්ෂා සහගත වෙනවා. හරි විශේෂයක් දක්වන්නේ කාටවත්. ඒ වගේම අනිත් එක තමයි මේ දැන් මේ උපේක්ෂාව ඇති වෙන සමසිතක් ඇති වුණාම. දැන් උදාහරණයක් වශයෙන් දැන් ගුරුත් මේ ඇත්තටම අපි ඇඟේ තියෙනවනේ. අපි ගෙදර 4 දෙනෙක් තියෙනවා. 4 දෙනෙක් ඉන්නවා. කඩේට ගියාම මාළුපන් ගත්තාම මට විතරක් නෙවෙයි ගන්න 4 දෙනාට 4ක් ගන්න. ඒක ඇති වෙන උපේක්ෂාව. ඊට පස්වෙනි එක තමයි මේ බණහන කලින් ආගේ හිත දුර්වලයි. බණහුවට පස්සේ ආගේ සිත ශක්තිමත්. හිත ශක්තිමත් යකාටවත් බය නැහැ. අර ඇත්ත කියන්නේ බින්ද ගන්න බයින්න වගේ නන්නේ වගේ. හිත ශක්තිමත්. බණහන කලින් එයා කියවනවා වැඩි. දැන් සමහරවිට අපේ ගමේ ඉන්න සමහර කාන්තාව වර කතා කරන්න ගත්තාම මේ වයර්ලස් එකේ channel එකක් දැම්මා. කියනවා අන්තිම කියපු දෙයක්ුත් නෑ ආපු දෙයක්ුත් නෑ ඇති වැඩකුත් නෑ නිකන් කාලයක් කාගන්නවා. ඒකට බණහපු කියලා අවශ්‍ය දේ පමණයි කතා කරන්නේ. හරි එයා ගොඩක් කියනවා අහගෙන ඉන්නවා අවශ්‍ය වෙලාවට විතරයි කතා කරන්නේ. එතකොට බණහන්ට කලින් එයා නිතරම චලනය වෙනවා. ඒයි අපි හිතුවොත් එයාට විනාඩි 5ක් එක ඉරියව්වෙන් ඉන්න බෑ. මොකද සිතට සිතුවිලි එනකොට දුවන්න හිතනවා. ඒ දුවන්න මේ කියන්නේ. අන්න ඒක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. විනාඩි 5ක්වත් එක ඉරියව්වෙන් ඉන්න බෑ කියන්නේ එයාගේ හිත දුවනවා. පරාර්ථකාමී පුද්ගලයා නිශ්චලයි. හරි. හිත දුවන එක නවත්ත ගන්න ඕනේ. ඒ තමයි ඉතින් 8 වෙනි එකට තියෙන සිත දුවනවා මෙයාගේ අනිත් අයගේ සිත නිශ්චලයි. හරි. දැන් අඟුලිමාලට බුදුහාමුදුරු ලොකු දෙයක් කිව්වේ නැහැ නේ මම නැවතලා මොනවද ඉන්න හිත නවත්ත ගන්න කියලා කිව්වේ. 9 වෙනි එක සබාවක් ඉදිරියේදී යා කැපී පෙනෙන්න ආසයි. හරි. නමුත් පනාප පුජ්‍යලේ අය සැඟවිලා ඉන්නේ. එයා කාටවත් පෙන්වන්න යන්නේ නැහැ. අර කැපී පෙනෙන්න හදන්නේ ඒ අරගේ මාන්නේ කියන හින්දා. සංකරය සැඟවිලා ඉන්නේ.
ඒකට බණ අහන්න කලින් පුච්චලයා සවන් දෙන්න බෑ කාටවත්. බණ අහපු පුච්චලයා අවශ්‍ය දේට පමණ සවන් දෙනවා. ඒ වගේ 11 වෙනි කාරණේ තමයි එයා තමන්ගේ තීරණය තුළ එළඹගෙන ඉන්නවා. තමන්ගේ තීරණය තමයි හරි තීරණය කියලා හිතන්නේ. නමුත් අනිත් එක්කෙනා අනුන්ගේ අදහස් විමර්ශනය කරනවා. විමර්ශනය කරලා බලලා ඒ අදහස් හොඳ නම් ඒක ක්‍රියාත්මක කරනවා. 12 වෙනි එක තමයි මේ පෙර ආඩම්බරයි. හරිය නිහතමානී. ඔය ආඩම්බරකම තියෙන්නේ තියර මාන්න දෙන ඉඳලා හරි. මෙයා නිහතමානී. ඒක 13 වෙනි තමයි අතීතය අනාගතය තුර ජීවත් වෙනවා. මෙයා මොහොත තුළ සතුටින් ජීවත් වෙනවා. හරි. ඒතර නිවන අපාය දිවිලෝක ඔක්කොම තියෙන මේ මොහොත තුළ. මේ මොහොත තුළ සතුටින් ජීවත් වෙන එක තමයි ධර්ම කියන්නේ. 14 වෙනි තමයි මේ පෙර බලාපොරොත්තු වැඩි. ඒතර ආධ්‍යාත්මික මාර්ගයේ එක්කනට කිසිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් එක මෙයා මරණයට බයයි. මෙයා හිතන්නේ මරණය කියන එක තව සංසිඳියක් ලෙස. දැන් මරණය කියන එක අපි මතක් කරන්නත් කැමති නැහැ. මට උදේපාර නැගිට්ටාම හිතන්නේ මං අදත් ඉන්නව නේද කියලා. මරණය කියන එක මරණානුස්සතිය වඩන්න ඕනේ නැහැ. මරණයට සූදානම් වෙලා ඉන්න එකයි අවශ්‍ය. ඒතර 16 වෙනි එක තමයි මේ පෙර තත්ත්වය තමයි දුක සතුට පවතිනවා. පසු තත්ත්වය තමයි දුක සතුට නැහැ. ආධ්‍යාත්මික සතුට පවතිනවා. දැන් සිත අන්තවල පවතින එකට තමයි දුක සතුට පවතින්නේ. දුක කියන්නේ ඒකාන්තය, සතුට කියන්නේ ඒකාන්තය. එනිසා අන්තවලින් මිදලා මධ්‍යස්ථ වෙලා මධ්‍යෙන් වුණ අයින් වුණාට පස්සේ දුකුත් නැහැ, සතුටුත් නැහැ. හරි? ඒකට යාට තියෙන්නේ මේ ආධ්‍යාත්මික සතුට. මේ ආධ්‍යාත්මික සතුට කියන එක ඒක නැති වෙන්නේ නැහැ. සදාකාලම පවතිනවා. නමුත් ලෞකික සතුට කියන එක ඇති වෙනව නැති වෙනවා. 14 ගන්න තමයි මනුස්ස ලෝකයට ආපු මුල් කාරණාව ඉටු කරගෙන නැහැ. අනිත් එක්කෙනා මනුස්ස ලෝකයට ආපු මුල් කාරණා ඉටු කරගෙන නැති බව හැඟෙනවා. මනුස්ස ලෝකයට ආපු මුල් කාරණාව තමයි සතර ගමන අවසන් කරන්නේ. ඉතින් මේ ගමන ගියාට පස්සේ තේරෙනවා මේ දැන් ඉතින් ආයෙ කරන්න දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ, අහන්න දෙයක්වත් නැහැ. ඒ තත්ත්වයටපත් වුණා ඉතින් එයාට හිතනවා දැන් මේ ලෝකේ මනුස්ස ලෝකයට ආපු වැඩේ කරලා ඉවරයි කියලා. ඒ කියන්නේ කරන්න දෙයක් නැති වෙනවා කියලා කියන්නේ කරලා ඉවරයි කියන එක. ඊට පෙර සාමාන්‍යයෙන් එයා අනුන් ගැන හොයනවා. බණට කියන CCTV කැමරාවක් ගෙනාවම හයි කරන්නේ අල්ලපු දෙකට. හැරෙන්න පරවලෙලා ඒ ටෙන්නේ කවුද මොනවද කරන්නේ අර ඔක්කොම බලන්නේ. නමුත් ආධ්‍යාත්මික මාර්ග ගැන කියන තමන් ගැන තමයි හොයන්නේ. තමන් ගැන හොයාගෙන තමාගෙන් අයින් වීම තමයි නිවන කියන්නේ. ඒකට 19 ගන්නවා තමයි එයා පින්පව් කරනවා. මෙයා කරන්නේ කුසල වඩන. පින් කරොත් එහෙම සතර පායට යනවා, පව කරොත් දිවිලෝක යනවා. කුසල වඩනවා කියන්නේ සතර ගමන අවසන් වෙනවා. මේ දැත්තේ මම දැන් කුසලයක් වඩන්නේ. මොකද මම මේ පොතපතින් ගත්ත එක නෙවෙයි. මගේ ඇඟේ තියෙන දහම මේ කියන්නේ ධර්ම දානය. හරි? තමන් අවබෝධයටපත් වෙලා තමයි අනුන්ට බණ කියන්නේ. හරි ඒක අංක 99ක් මේ කෙරෙන්නේ නැහැ. තමන් දැනගත්ත දෙයක් කියනවා. නිකන් ත්‍රිපිටක කියවලා වැඩක් නැහැ. තමන් අවබෝධ කරගත්ත දේ තමයි කියන්න ඕනේ. දැන් මේ අවබෝධ කාරණා 23ක් තමයි මම කියන්නේ. මේ කාරණා 23ම මන් ළඟ තියෙනවා. එතකොට 20 වෙනි කාරණා තමයි පෙර තණ්හාව පවතිනවා. පසු තමයි තණ්හාව ඡය කරලා. 21 වෙනි කාරණා තමයි මුදල් පසු දුවනවා. මෙයා ලද දෙයින් සතුට වෙනවා. දැන් මං ටවුන් එකට ගියාම පොල් ගෙඩියක් වුණත් ගාන අඩුම එකක් බලලා තමයි ගන්නෙ. හරි. ලොකු දේවල් වලට යන්නේ. පොඩි පොල් ගෙඩියක් ගත්තාම ගිහින්දල්ලේදී ගාන්නත් තියෙනවා. එතකොට අර කුජලයාගේ මනස හිර වෙලා තියෙනවා. මෙයාගේ මනස නිදහස්. නිවන් දකින්න කියන්නේ මනස නිදහස් කරගන්න. අනිත් එක්කෙනා සබදාමට විරුද්ධ වෙනවා. විරුද්ධ නැහැ. මෙයා සබදාම තුළ ජීවත් වෙනවා. හරි. ඒක මම පෙන්නන්නම් නැත්නම් මම වෙලාවේ
මේ පණ කියන හැමදාම මේ බෝ ගහක් යට මිය අඹ ගහක් යට. මේලම් සබදාවන් තුල තමයි ජීවත් වෙන්නේ. සබදාවන් ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ත්‍රියන් සන්න